හිතවතුනි ඔබ නැවතත් බ්‍රහස්පතින්දා නුගසවනත් සමගින්. ඉතින් අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම මිනිසෙකුට ලබා දෙන්නට වගේම ලබා ගන්නට පුළුවන් ඉහළම සුදුසුකම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඒ තරමටම මේ අධ්‍යාපනය කියන විෂය අද වෙන විට කතා බහට ලක් වෙලා තියෙනවා සහ ලංකාවේ වගේම ලෝකේ හොඳ පිළිගැනීමක් සහ වටිනාකමක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ තරම් වටිනා දෙයක් පිළිබඳව කතා බහ කරන්නට ඕන අදත් බ්‍රහස්පතින්දා නුගසවනෙන් අපි වෙලා වෙන් කරගත්තා. ඉතින් මේ කතා බහට අපි සම්බන්ධ කරගත්තා මීට කතා බහ කරන්න සුදුසුම පුද්ගලයන් දෙපළක්. ඉතින් අද දවසේදී අපිත් සමගින් මේ කතා බහට සම්බන්ධ වෙනවා Vibe Education Dubai Sri Lankan Country Manager Mr. Dinesh Madawala. ඒ වගේම තමයි ශ්‍රී ලංකේ විදෙස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නමක් දරා සිටින අපි නම ඇසූ පමණින්ම බොහොම හොඳින් හඳුනන Visa House Private Limited හි Marketing Manager Mr. ප්‍රසාද් රස්නායක. අයිබන් කියලා ඔබ දෙතුපළම බොහොම ආදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඉතින් අපි දන්නවා මේ higher education එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපනය පිළිබඳව මුළු රටක් ලෝකයක් කතා බහ කරන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසාවෙන්ම මේ තරම් වැදගත් දෙයක් පිළිබඳව අද දවසේදී අපි අනිවාර්යයෙන්ම කතා බහ කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් දැන් අපි higher education කියලා ගත්තාම අපිට මතක් වෙන රටවල් කිහිපයක් තියෙනවා. හැබැයි ඒ අතරින් ඩුබායි රටටත් බොහොම විශේෂ හොඳ තැනක් අද වන විට ලැබිලා තියෙනවා. මොකද ඩුබායි කියලා කියන්නේ දිනෙන් දින අපි කියන්නේ අප්ඩේටඩ් වෙන රටක් කියලා තාක්ෂණයත් සමගින් බොහොම හොඳින් ගමනක් යන මම හිතන්නේ බොහොම හොඳ ආරක්ෂාවක් සහ හොඳ වටපිටාවක් තියෙන ඕනෑම කෙනෙක්ට ටිකක් පහසුවෙන් දරන්නට පුළුවන් මුදලක් යටතේ තමන්ගේ අධ්‍යාපනය කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි රටක් තමයි ඩුබායි කියලා කියන්නේ. ඉතින් අපි හිතුවා මේ පිළිබඳව කතා බහ කරන්න අද දවසේදී. ඉතින් පළවෙනිම අපි යමු වෙනවා Vibe Education Dubai Sri Lankan Country Manager Mr. Dinesh Madawala වෙතට. මම දැනගන්න කැමති මුලින්ම මොකද්ද මේ Vibe Education කියලා කියන්නේ? ඔව් ඇත්තටම Vibe Education කියන්නේ ඩුබායි වල ආරම්භ කරපු දේශීය සහ විදේශීය දූ දරුවන්ගේ අධ්‍යාපන උසස් අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සපයන ඒ වගේම තමයි ඩුබායි ගවර්න්මන්ට් එකෙන් සහ KSTA කියන්නේ ඩුබායි Knowledge and Human Development Authority. අපි කිව්වොත් එහෙම ලංකාවේ අපි UGC කියලා හඳුන්වනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව. ඒ හා සමාන ආයතනයක්. ඒ ආයතන දෙකේම ඒ කියන්නේ ඩුබායි රජය සහ KSTA කියන ආයතන දෙකේම අනුමැතිය සහ පිළිගැනීම සහිත උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට අපිට Vibe Education හඳුන්වන්න පුළුවන්. දැන් මම මුලදීත් සඳහන් කරානේ ලංකාවේ අපේ දරුදැරියන්ට උසස් අධ්‍යාපනය හදාරන්න උසස් අධ්‍යාපනය ලබා ගන්න ලෝකයේ රටවල් කිහිපයක්ම විවෘත වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපිට මතක් වෙන රටවල් කිහිපයකුත් තියෙනවා. හැබැයි ඒ අතුරින් ඩුබායි රටත් ප්‍රමුඛ ස්ථානයක් ගන්නට මොකක්ද තියෙන හේතුව කියලා දැනගන්න කැමතියි. ඔව් ඩුබායි ගැන අපි කතා කරද්දී විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. මොකද අනිත් කන්ට්‍රීස් වලට සාපේක්ෂව අනිත් රටවල් වලට සාපේක්ෂව වීසා සක්සස් රේට් එක ගත්තොත් එහෙම අපිට 100% සක්සස් රේට් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් ඩුබායි කියන කන්ට්‍රි එකට. එහෙම නැත්නම් UAE කියන කන්ට්‍රි එකට. ඒ වගේම තමයි ස්ටුඩන්ට් කෙනෙකුට එයාගේ වෙනත් වෙස්ටර්න් කන්ට්‍රීස් වලට සාපේක්ෂව එයාට දැරිය හැකි මුදලකට සහ කියන්නේ affordable cost එකකට එයාට පුළුවන් එයාගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම Vibe Education එක පැත්තෙන් ස්ටුඩන්ට්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නංවන්න වගේම එයාගේ වෘත්තීයමය කටයුතු වෘත්තීයමය ජීවිතයේ ඉහළ තැනකට ගෙන එන්න ඒකට අවශ්‍ය කටයුතුත් අපේ පැත්තෙන් අපි ලබා දෙනවා. ඒ වගේම තමයි ලංකාවේ දුව දරුවන්ට ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියෙන වෙන රටකට ආයුධම් කරද්දී IELTS. එහෙම නැත්නම් තව විදිහකට ගත්තොත් English requirement එක එහෙම නැත්නම් show money. මෙන්න මේ කියන කාරණාවල අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ඩුබායි වලට ඇප්ලයි කරද්දී. ඉතින් ඒක ලොකු opportunity එකක් වෙනවා අපේ ලංකාවේ දුව දරුවන්ට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු හොඳ විදිහකට සහ පහසු විදිහකට සම්පූර්ණ කරගන්න. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඩුබායි එහෙම නැත්නම් UAE කියන country එක tax free country එකක්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ දුව දරුවන්ට සම්පූර්ණ ඒ කියන්නේ full time work කරන්න පුළුවන් chance එක අපි Vibe Education සලස්වලා දීලා තියෙනවා. ඉතින් ඒක ලොකු opportunity එකක්. මොකද ඒගොල්ලෝ earn කරන සියලුම දේ ඒ විදිහට මේ කට්ටියට ගන්න පුළුවන්කම තියෙනවා. මොකද tax එකක් නැතුව ඒගොල්ලන්ට income එකක් ගන්න පුළුවන්කමක් තියෙන නිසා.
මම හිතන්නේ හොඳ කාරණා කිහිපයක්ම කතා බහ කෙරුණා. ඒ කතා බහ අතරතුරේදී මට හිතෙච්ච දෙයක් තමයි දැන් මේ කතා බහ වුණත් බලන දෙමව්පියන් ඉන්නවා. දැන් අපේ දරුවෝ දැරියන් කොයිතරම් ආස වුණත් අපේ අම්මලා තාත්තලා කැමති නම් ඩුබායි නෙවෙයි ඇත්තටම කිසිම දෙයක් අපිට කරගන්න හැකියාවක් නැහැනේ. දැන් මේක බලාගෙන ඉන්න අපේ ආදරණීය දෙමව්පියන්ට ඔබතුමන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද මේ ඩුබායි රටේ උසස් අධ්‍යාපනයට Tamanගේ දරුවා යවනවා නම් මොන වගේ වටපිටාවක්ද තියෙන්නේ? ආරක්ෂාව ගැන අපි අනිවාර්යයෙන්ම හිතනවා. ඒ දේවල් කොයි විදිහට සැකසීලා තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කතා බහ කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඔව්. අනිවාර්යයෙන්ම ඩුබායි එහෙම නැත්නම් එක්සත් අරාබි එමිරාජ්‍ය ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ඒ කියන්නේ දෙමව්පිය වශයෙන් තමන්ගේ දරුවෙක් වෙන රටකට යොමු කරද්දී එතන ඒගොල්ලෝ මූලිකවම බලාපොරොත්තු වෙන දේ තමයි දරුවගේ ආරක්ෂාව කියන දේ. ඉතින් ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපි හැමෝම දන්නවා 2025 වසරේ ලෝකයේ ආරක්ෂිතම රට විදිහට එක්සත් අරාබි එමිරාජ්‍ය නම් කරලා තියෙනවා. ඉතින් ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. කිසිම ශිෂ්‍යයෙක්ගේ ශිෂ්‍යාවක්ගේ. ඉතින් ඒ වගේම තමයි දෙමව්පිය බලන තව දෙයක් තමයි දරුවන්ට හම්බෙන පහසුකම්. පහසුකම් මතින් ගත්තොත් එහෙම UAE එහෙම නැත්නම් එක්සත් අරාබි එමිරාජ්‍ය කියන්නේ කාලයත් එක්ක දියුණු වෙන සංවර්ධිත රටක්. ඉතින් අපිත් එක්ක එකතු වෙන ශිෂ්‍යයන්ට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. තමන්ගේ higher studies හොඳ විදිහකට ඉවර කරගන්න. දැන් මම මේ ප්‍රශ්නේ ඔබ දෙදෙනාගෙන් අහන්න කැමතියි. දැන් අපි දන්නවා දැන් ඔබතුමන් සඳහන් කරා වගේම මේ දැන් ඩුබායි අධ්‍යාපනය පිළිබඳව අපිට හොඳ අදහසක් vibe education ඒ පැත්තෙන් ලබා ගන්න පුළුවන්. මම කැමතියි දැනගන්න ඔබතුමන්ගේ අදහසක් දැනගන්න කැමතියි. මේ සියලු දෙනාටම වීසා හවුස් එක පැත්තෙන් ලැබෙන ඒ සහයෝගය ගැනත් අපි දෙදෙනාම කතා බහ කරමු. කොයි විදිහටද මේ දේ එකට ගලාගෙන යන්නේ කියලා. ඔව් වීසා හවුස් කියන්නේ ඇත්තටම අපිත් එක්ක සෑහෙන කාලයක් තිස්සේ විශ්වාසදායී විදිහට වැඩ කරන ආයතනයක්. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ඕගොල්ලන්ගේ සම්පූර්ණ ප්‍රොසෙස් එක වීසා හවුස් එකකින් කරගන්න පුළුවන් chance එක තියෙනවා. ඉතින් විශ්වාසවන්ත ලෙස සම්බන්ධ වෙන්න පුළුවන් ආයතනයක් විදිහට මට වීසා හවුස් ආයතනය සඳහන් කරන්න පුළුවන්. ඔබතුමන්ටත් යමක් එකතු කරන්න ඇති අනිවාර්යයෙන්ම. ඔව් මේ වෙලාව හැටියට ඒ කියන්නේ සමහර වෙලාවට ඉමිග්‍රේෂන් ලෝ එක වෙනස් වෙනවා. මේ තප්පරේ අපි කතා කරන ලෝ එක වෙනස් වෙලා තියෙනවා. තව විනාඩි කිහිපයකින්. ඉතින් එතකොට මේ වෙලාවේ හොඳම ඔප්ෂන් එකක් තමයි මේ UAE කියන කන්ට්‍රි එක. ළමයෙකුට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න සහ දැරිය හැකි මුදලකට ළඟා වෙලා තමන්ගේ අධ්‍යාපනය නිමා කරගන්න පුළුවන් කන්ට්‍රි එකක් තමයි UAE. හොඳයි. ඒ වගේම තමයි දැන් අපි කතා බහ කරා හොඳම විදිහ තමයි මේ වීසා හවුස් එක හරහා යන එක කියලා. හැබැයි මේ වීසා හවුස් ආයතනයේ අපි දැනගන්න කැමති කාර්යභාරයක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඔබතුමන්ලාගේ කාර්යභාරයත් අපි ටිකක් විස්තරාත්මකව දැන කියාගන්න කැමතියි. අපේ ප්‍රධාන කාර්යය තමයි අපි ළඟට එන ශිෂ්‍යයෙකුට ඒ කියන්නේ විදේශ අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෙකුට ඒ ශිෂ්‍යයා O level වෙන්න පුළුවන්, A level වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඩිග්‍රියක් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාස්ටර් එකක් වෙන්න පුළුවන්. ඒ මොන අවධිය තිබ්බත් ඒ ළමයාට බලාපොරොත්තු වෙන එයාගේ තියෙන ක්වොලිෆිකේෂන් එක ලෙවල් අප් කරගන්න අපෙන් බලාපොරොත්තු වෙනවා විදේශ රටකට ගිහිල්ලා මේක කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකට අවශ්‍ය සම්පූර්ණ සේවාව. ඒකදී කොටස් දෙකක් තියෙනවා. ඒක ලංකාවේදී කරන කාර්යයක් තියෙනවා. ඊට අමතරව ලංකාවෙන් පිට. ඒ හැම කාර්යයක්ම ඒ රටට ගියත් ඒ රටේ අපේ නියෝජිතයෙක් ඉන්නවා. නිත්‍ය නියෝජිතයෙක්. ඒ නියෝජිතය හරහා ඒ ශිෂ්‍යයාට ඒ රටට ගිහිල්ලා ඇතුළු වුණාට පස්සේ ඉඳන් එයාපෝට් පිකප්, රෙකමෙන්ඩේෂන්, ඊට අමතරව පාර්ට් ටයිම් ජොබ් ඒ හැම දෙයක්ම ඇරේන්ජ් කරලා වීසා සොලියුෂන් එකක් ලබා දෙන එක තමයි වීසා හවුස් අපේ ප්‍රධාන කාර්යය. හොඳයි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් මේ කතා බහත් සමගින් සම්බන්ධ වෙමු. හොඳයි. ඔබ නැවතත් බ්‍රහස්පතින්දා නුගසවනත් සමගින්. ඉතින් අපි කතා බහ කරමින් සිටියේ අපේ උසස් අධ්‍යාපනයේ කොයි විදිහටද හරියාකාරයෙන් ඩුබායි රාජ්‍යයේදී සිදු කරගන්නේ කියන කාරණාව පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා බහ කරද්දී මම නැවතත් ඔබතුමන්ට යොමු වෙන්න කැමතියි. අපි දන්නවා වීසා හවුස් කියලා කියන්නේ බොහොම විශ්වාසවන්ත මං හිතන්නේ අවුරුදු ගණනාවක් අපේ රටේ විශ්වාසය දිනාගත්ත ආයතනයක්. ඉතින් මං දැනගන්න කැමතියි ප්‍රසාද් මහත්මයාගෙන් ඇයි කෙනෙක් වීසා හවුස් එක තෝරගත යුත්තේ? ඒ විශ්වාසය සමගින් ඔවුන්ට ලැබෙන අනිකුත් ප්‍රතිලාභ ගැන අපි කතා බහ කරමු. අපි අත්‍තරම් බලන්න ඕනේ ඒ කියන්නේ විදේශ අධ්‍යාපනයක් බලන ශිෂ්‍යයෙක් සහ ඒ ගැන හොයලා බලනවා හැම දෙමාපියෙක්ම. මේක ප්‍රධාන වශයෙන්ම ගත්තොත් වීසා හවුස් අපි අවුරුදු 9කට අධික කාලයක විශිෂ්ට අත්දැකීම් වලින් පරිපූර්ණ අපේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඊට අමතරව අපි ලබා දෙන සර්විස් එක. ඒ කියන්නේ මේ සර්විස් එක අපි ළඟට එන ශිෂ්‍යයෙකුට ඕනෑම වෙලාවකදී
කියන්නේ කෝල් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඔෆිස් එකට එන්න පුළුවන්. ඒ හැම දෙයකටම අපි දෙන සේවාව සහ විශ්වාසන්තභාවය. එතකොට තමයි වෙන කෙනෙක් හරි අපිව රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි දැනට දීලා තියෙන සේවාව තමයි මේ ශේෂ්ත්‍රයේ අපි මෙච්චර දුරකට රැඳිලා ඉන්න හේතු වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම හොඳ කීර්තනාමයක් කියන දේ අපි හැම කෙනෙක්ටම වැදගත් වෙනවා සහ ඒක තමයි මම හිතන්නේ වටිනාම දේ. ඉතින් දිනේෂ් මහත්මයාගෙන් ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. දැන් අපි දකිනවා නොයෙකුත් ෆාස්ට් ට්‍රැක්ස් අවුරුද්දෙන් අවුරුදු දෙකෙන්. හැබැයි මේ දේවල් සමහරක් වෙලාවට හරියටම නීත්‍යානුකූලවද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. මම හිතන්නේ බලාගෙන ඉන්න දෙමව්පියන්ටත් ඒ ගැටලුව අනිවාර්යයෙන්ම ඇති. ඉතින් මේ ෆාස්ට් ට්‍රැක් එකකින් එහෙමත් නැත්නම් අවුරුදු දෙකකින් UK ඩිග්‍රී එකක් ඇත්තටම ගන්න පුළුවන්ද? ඔව්. ඒක වෙන්නේ ඒකට අවශ්‍ය කොන්දේසි සහ කාරණා කීපයක් තියෙනවා. ෆාස්ට් ට්‍රැක් ඔප්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක මම ඉස්සෙල්ලාම අපේ දෙමව්පියන්ට සහ මේ වැඩසටහන බලන දුවදරුවන් මම කියලා දෙන්න. මේකෙදී වෙන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉස්සෙල්ලාම යාගේ HND අවුරුදු 2ක පාඨමාලාව හයි නැෂනල් ඩිප්ලෝමා එක අවුරුදු 2ක පාඨමාලාව එක අවුරුද්දකින් කම්ප්ලීට් කරගන්න පුළුවන්. මේක තමයි ෆාස්ට් ට්‍රැක් ඔප්ෂන් එක කියන්නේ. මේක අපි දෙන්නේ අපෙන් හම්බ වෙන්නේ UK education qualification. ඉතින් ඒගොල්ලන්ගේ අනුමැතිය සහ ඩුබායි ගවර්න්මන්ට් එකේ සහ knowledge and human development authority කියන එකේ සම්පූර්ණ අනුමැතිය තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ඒ නිසා ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ස්ටුඩන්ට්ට තියෙන වාසිය තමයි එයාගේ අවුරුදු 2ක පාඨමාලාව එක අවුරුද්දකින් ඉවර කරගන්න පුළුවන්. එතකොට එයාට කාලය සහ මුදල් කියන දේ ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් HND එක එහෙම නැත්නම් හයි නැෂනල් ඩිප්ලෝමා එක එක අවුරුද්දකින් කම්ප්ලීට් කරලා එයාගේ ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් එකට එහෙම නැත්නම් එයාගේ උපාධිය අවසාන අවුරුද්දට UK යුරෝප් වගේ කන්ට්‍රීස් වල ට්‍රාන්ස්ෆර් වෙලා එයාගේ ෆයිනල් ඉයර් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. මම හිතන්නේ නිවැරදි මාවතකින් ඔබේ උසස් අධ්‍යාපනයේ සිහිනය කොයි විදිහටද හරියාකාරයෙන් සිද්ධ කරගන්නේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි වෙන්න ඇති කියලා අපි විශ්වාස කරන අවසාන වශයෙන් මම දැනගන්න කැමති අපේ ප්‍රසාද් මහත්මයාගෙන් ප්‍රශ්නයක්. ඇත්තටම දැන් කෙනෙක් මේ ආයතනයත් සමගින් සම්බන්ධ වෙන්නට කැමැත්තෙන් ඉන්නවා නම් මේ අපි බලාගෙන ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් කැමැත්තෙන් ඉන්නවා කොයි විදිහටද ඔබව සම්බන්ධ කරගන්නේ කියන කාරණාව පිළිබඳව දැනගන්න කැමතියි. ප්‍රධාන වශයෙන් අපේ වෙබ්සයිට් එකේ හරහා ඒ කියන්නේ ඊමේල් හරහා පණිවිඩයක් යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අනිකුත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තියෙනවා. එතකොට Facebook, Instagram, TikTok, YouTube ඒ හැම එකම අපි අප්ඩේට් කරනවා යාවත් කාලේ තොරතුරු. ඊට අමතරව අපේ දුරකථන අංක තියෙනවා 0114යි 772යි 772ට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් 074යි 200යි 88යි 52 නම්බරයට කතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඒ දුරකථන අංක මතක් කරන්න 0114යි 472යි 472. ඒ වගේම තමයි 074යි 200යි 88යි 52. මම හිතන්නේ කියන දුරකථන අංකය මම හිතන්නේ ඔබට දැන් දැක ගන්න ලැබෙනවා තිරේ. ඉතින් මේ සියලුම ආකාරයකින් ඔබට විසා හවුස් ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අද දවසේදී මම හිතනවා බොහොම වැදගත් කාලීන මාතෘකාව පිළිබඳව අපි කතා බහ කරේ. ඉතින් ඔබ දෙදෙනාටම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ කතා බහට සම්බන්ධ වුණාට මිස්ටර් දිනේෂ් මඩවල ඒ වගේම තමයි මිස්ටර් ප්‍රසාද් රස්නායක ඔබ දෙදෙනාටම බොහොම ආයුබෝවන් කියලා අපි ආදරයෙන් අද දවසේදී අපි වැඩසටහනට සමු දෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා නැවතත් නුගසවනත් එක්ක රැඳී සිටින්නට කියලා අපි තවත් බොහෝ දේ ඔබට දෙන්න කරන්න සූදානම්.